මෝනින් කොහොමද ඉතින් හැමෝටම සුබ දවසක්. ඔන්න අපි අදත් යනවා තවත් අලුත් තැනකට. මේකට කියන්නේ මණ්ඩාවල දියඇල්ල කියලා. ඉතින් අපි අද එහෙ යන්නම් කියලා ආවා උදෙන්ම. අපි යන් එතෙන්න. යද්දි තමයි වෙන්නේ මෙහෙම මේ කුඹුරු යායක් ඉතින් ලස්සන පාර තියෙනවා. තව දෙපැත්තම ලස්සනයි කුඹුරු යායක් තියෙන්නේ. ඉතින් මේ කොන්ක්‍රීට් පාර දිගටම යන්න ඕනේ. අපි යම් ඉතිල ගස්කගෙන තමයි අපි ආවේ දැන්. අපි දිගටම යනවා දැන්. ඉතිල ගස්කෙන් නම් පල්ලේ බවල පාරේ ඇවිල්ලා අතුරු පාරක එන්න ඕනේ හීන පිට පාර කියලා. අන්න ඒකෙන් ඇවිල්ලා අපි දැන් මේ පාර තමයි යන්නේ. මේ පාරේ ටිකක් දුර උඩට ආපුවාම මෙතනින් හන්දියක් හම්බ වෙනවා. හන්දියෙන් මෙන්න මෙතන උඩට යන්නේ මෙතනින් දකුණට පොඩි පාරක් තියෙන වතුර පාරක්. අන්න ඒ පාරේ ගියාම තමයි මණ්ඩාවල දියඇල්ලට යන්න පුළුවන්. අපි දැන් යන් ඒ පාරේ. දැන් දියඇල්ල ළඟට ගොඩක් ළඟයි. තව පොඩ්ඩක් යන්න තියෙන මෙහෙම ගියාම දියඇල්ල ළඟට තමයි පාර වැටෙන්නේ දිගටම ගියාම. තව ටිකක් යන්න ඕනේ මෙන්න මෙහෙම. අපි මණ්ඩාවලට ආවා. මෙන්න මේක තමයි මණ්ඩාවල කියන්නේ. ඔයාලට වැයිකාන්ත මෙතන මේක ගලන ඇවිල්ලා වතුර වැටෙනවා පල්ලෙහාට. මේ ලොකු බේස් පූල් එකක් තියෙනවා ටිකක් යටයි. ගොඩක් පීනන්න බැරි කට්ටියම පොඩ්ඩක් පරිස්සමෙන් ගිහලා නාන්න ඕනේ. අනිත් කාලේ නම් පොඩ්ඩක් වතුර අඩු වුණාම පස්සේ නම් ප්‍රශ්නයක් නෑ. වතුර වැඩි කාලේ එවනම් පොඩ්ඩක් හැරිලා අතන දියල්ල අයිනේ පොඩ්ඩක් මේ ගැඹුර වැඩි වෙනවා. අනිත් කාලේ නම් මැලි පිටලා අවුලක් නෑ. නාන්නේ මරු පොට් එක. යන්න පල්ලෙහාට. ඊට පල්ලෙහා තව තියෙනවා මේ පල්ලෙහා දියැල්ලක්. අපි ඒකත් බලන්න යන්න කරපැත්තට. මේක තමා පහළ දියඇල්ල. මණ්ඩාවලේ පහළ දියඇල්ල. අද නම් වතුර නැති හින්දා දියඇල්ලක් පේන්නේ නැහැ. වතුර අඩුම කාලේ වැස්ස නැති කාලනේ. එහෙනම් වතුර ඇත්තටම නැහැ දැන්. ඒ හින්දා මෙතන දියඇල්ලක් පේන්නේ නැහැ. නිකන් ගල් තලාවක් විතරයි තියෙන්නේ. මෙතන දියඇල්ල මාර ලස්සනයි පල්ලෙහා. වතුර වැටෙද්දි. අර බලන්න දියඇල්ලේ වතුර ඇත්තටම නැහැ. උඩ මණ්ඩාවල දියඇල්ලෙත් වතුර නැහැ.
අර විදිහට. ඒ අම්මා හොඳයි හැබැයි. කිතිවා